අයිබෝවන් අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ගෙදරදීම ග්‍රීන් ටී ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් ආකාරය. ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා මේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි හොඳ තේ දළු ටිකක් කඩා ගන්න ඕනේ. ඉතින් ඒ කඩද්දී අපි කඩන්නේ තිරයයි දළු දෙකයි, එහෙම නැත්නම් two leaf and buds කියන කොටස තමයි කඩාගන්නේ ග්‍රීන් ටී වලට. එහෙම කඩාගෙන අපි ග්‍රීන් ටී තැලෙන්නේ නැති වෙන්න පිරිසිදුව මෙහෙම කූඩයකට වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේ දළු අපි ස්ටීමරයකට දාලා ඒ ස්ටීමරේ රෙදි කෑල්ලක් බැඳලා නටන උණු වතුරේ තත්පර 45ක් තැම්බෙන්න තියෙනවා. තත්පර 45ක් තැම්බෙන්න තියන්න ඕනේ. එහෙම හොඳට වහලා මෙන්න මේ විදියට දැන් මේ තියෙන තත්පර 45යි. එතකොට අර කොළ පාට බව එහෙමම රැඳිලා තියෙනවා. ඊට පස්සේ ඒක අයින් කරලා අපි වට්ටියකට හරි ඒ වගේ දෙයකට දාලා මේක හොඳට මද පවන ටිකක් වෙලා වේලා ගන්න ඕනේ. ෆෑන් එකක් දාලා තිබ්බනම් හරි. මේකෙ තෙත හිඳෙන්න හොඳට වේලා ගන්න ඕනේ. තත්පර 45ට වැඩිය දළු තැම්බුණොත් දළු කළු පාට ගතියක් ඇති වෙනවා. එතකොට ග්‍රීන් ටී වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තාච්චයක් ලිපේ තියලා මේ දළු හොඳට අතින් අත ගගා රෝල් වෙන විදිහට අත ගගා මේ තාච්චියේ හොඳට මේ දළු වේලා ගන්න ඕනේ. වතුර ගතිය අයින්ම වෙනකන් වේලන්න ඕනේ. ඊට පස්සේ ටිකක් වේලුනාම මේ වගේ සුදු රෙදි කෑල්ලකට දාලා සුදු රෙදි කෑල්ල එකට අපි අර අඹරන්නේ පොල් මිරිකනවා වගේ අන්න ඒ විදිහට මේ දළු මේ රෙදි කෑල්ල හොඳට අඹරන්න ඕනේ. දළු රෝල් වෙන විදිහට. එහෙම කරලා ආයෙ නැවත තාච්චියට දාලා වේලා ගන්නවා. ආයෙ නැවත රෙදි කෑල්ලට දාලා ආයෙ අර විදිහට අඹරනවා රෝල් වෙන්න. මේ විදිහට නැවත රෝල් වෙන්න ආයෙ අඹර ගන්නවා. නැවත ආයෙ තාච්චියට දාලා නැවත ආයෙ හොඳට වේලා ගන්නවා. මේ ක්‍රමයේ මෙහෙම වේලලා දළු උඩට උස්සලා අතාරෙද්දි සිලි සිලි ගාලා අර සද්දයක් එනකම් මේ දළු ටික මෙහෙම කරගන්න ඕනේ. මේ නැවතත් කරන්නේ අර දළු ටික ආයෙ රෙදි කෑල්ල දාලා රෝල් කරගන්න එක. ඉතින් මෙහෙම කරගෙන මේ දළු මේ තාච්චි හොඳට වේලා ගන්නවා. ඉතින් මෙහෙම වේලගෙන තව ක්‍රමයක් තියෙනවා කාට හරි අවශ්‍ය නම් ඉක්මනට කරගන්න. මේක අර මේ ප්‍රය එහෙකට දාලා මේ දළු වේලා ගන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට අතින් හැම වෙලේම රෝල් වෙන විදිහට මේ තාච්චියේ මේ දළු ටික හොඳට වේලා ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් දළු අර තම්බන අවස්ථාවේ ඉඳන් මේ දළු වේලා ගන්න අවස්ථාවනේ පැයක් වගේ වෙලාවක් යනවා මේකට. ඉතින් ඊට පස්සේ අපි අර හදාගත්ත ග්‍රීන් ටී ටික රස බලන්න තමයි යන්නේ. ඉතින් කෝප් එකට ග්‍රෑම් 2.5ක් තමයි දාන්න ඕනේ. ඉතින් මේ විදිහට කිරලා ග්‍රෑම් 2.5ක් මෙන්න මේ අපි ටී කප් එකකට දාලා ග්‍රෑම් 2.5ක් දාලා උණු වතුර දාලා විනාඩි 5ක් විතර තැම්බෙන්න තියන්න ඕනේ.
ඉතින් මෙහෙම වතුර දාලා තැම්බුණාට පස්සේ ඉතින් හොඳ නැවුම් ග්‍රීන් ටී එකක් ලබා ගන්න පුළුවන්. තේ වත්තක් තියෙන අයට මේක ගෙදරදීම හදා ගන්න පුළුවන්. බොහොම පෝෂණ ගුණයෙන් ඉහළ ඉතා හොඳ ඖෂධීය ගුණ තියෙන පානයක් හදා ගන්න පුළුවන් තේ වලින්ම. ඉතින් වීඩියෝ එකත් එක්ක හිටිය සියලු දෙනාට බොහොම ස්තුතියි. මේ බලන්නකො ලස්සන පාට දැන් මේ ග්‍රීන් ටී එකේ. එහෙනම් channel එක subscribe කරගෙන like එකක් දාගෙන යන්න. බොහොම